මොඩ කෙල්ල කොහමද අතු ගන්නේ? මේ තාත්තමි පැදුරා දන්නේ නැද්ද? මේ අතට අතු ගන්නවා රැලි තියෙන පැත්තට. කිසිම වැඩක් කරන්න බෑ. මොලයක් නැද්ද? ඉක්මනින් වැඩට ගියොත් අපිට නිවාඩුවක් ගන්න පුළුවන් වෙන්නේ. මොකද්ද ඔච්චර තෙතරෙද්දක් කරන්නේ? පොළව පිහදාන්න කිව්වේ තෙමොණ්ඩ නෙමෙයි. තේරුණාද? තේරුණා. මෙන්න. මෙන්න කෑම කන්න. ස්තුතියි. බත් නෑනේ. මොනවද නෑ කියන්නේ? ඔය තියෙන්නේ. දෙන දෙයක් කනවා. ඉක්මනින් කාලා වැඩ කරනවා. සේවකයෝ එහෙම ඉන්න ඕනේ. දෙන දෙයක් කනවා. ඉක්මනට කාලා වැඩ කරනවා. දෙන දෙයක් කනවා. ඉක්මනට කාලා වැඩ කරනවා. ඔයා අලුතෙන්ද? බලනවද? මොකද කියන්නේ? හා. කියෝච්ච සතුටින් කිව්වා. තාත්තා විදුලි පණිවිඩයක් කිව්වා බව. ඔහු ඒ අම්මට කියන්න දුන්නා. එයාගේ අම්මා පුදුම වුණා. විදුලි පණිවිඩය දැක්ක ගමන්ම. ඊට පස්සේ මොකද වෙන්නේ? කොහෙද යන්නේ? මම පවරපු වැඩේ විතරක් කරන්න. හොඳයි. මෙන්න දවල් කෑම ගන්න. හාමි ඉබිහාමි යාළුවෝ දෙන්න තරඟ කළා. මම ආවා නෝනා. කෝ දෙන්න? මගේ චූටි පුතා ටකේෂි. මගේ පුතාට බඩගිනිද? කෝ එන්න අපි යමු. මෙන්න මේ රෙදි ටික අරන් ගිහින් ගෝදාගෙනවා. හරි හරි ඉක්මන් කරනවා. හොඳයි. හරි. මොඩ කෙල්ල. කවුද ලිඳේ වතුර පොඩි ළමයින්ගේ අඳුම් හොදන්න ගන්නේ? මේ බලනවා. මහා අපරාධයක්. ගන්න කිව්වේ? ඉක්මනට නැගිටලා පොළොව පිහිදනවා. හොඳයි. දැන් කුස්සියස් කළා දානවා. මම
කුස්සිය අස්කලා. අස්කරාද? ඔව්. හොඳයි.